හරි පොඩි වැඩක් කරන ගම හිටියේ මේ ඕඩර් කරපු පාර්සලයක් ආවා. ගණන් ගන්න එපා ඒකේ පොඩි රස්තියක් තියෙනවා ඒක ගන්න එපා. මේ නැත්තම් මේක පස්සේ අමතක වෙනවා. අන්බොක්ස් එක මගේ ආසාවට දැන් මේක ඕපන් කරපු ගමන් වැඩේ කරන්න නැහැ. ඒක නිසා අන්බොක්ස් වීඩියෝ එක නෙවෙයි මේ LED බල්බ් වැල් ටිකක් හදන්න අදහසක් ආවා. ඒකට මේ මම ඉගෙන ගත්ත කියන්නේ වටේ පිටේ හොයලා YouTube එකේ හොයලා ඉගෙන ගත්ත දේවල් LED වැලක් හරියට හදාගන්නේ කොහොමද කියන එක මේ කියලා දෙන්න තමයි ලෑස්ති. හරිද? මගේ මේ වැඩේ කරන ගම LED ටිකක් ඕඩර් කරා. මෙතන LED 4000කට ආසන ගණන් තියෙනවා. 3980ක් තියෙනවා. බලමු අපි LED අපි ගන්නෙ කොහොමද තොග ඊට පස්සේ ඒ වගේ මිල ගණන් මොන LED වර්ගද හොඳ ඒ ටික මම මේ කියලා දෙන්නම්. දැනට මම මේ LED කෙනාව ටික පෙන්නන්නම් උනාට තියෙන්නේ කියලා. පැකින් එක හොඳට තියෙනවා. පැකින් නෙමෙයි ඉපිරියටම ගහලා තියෙනවා. ඒ කියන්නේ කුරියර් එකේදී ඩැමේජ් වෙන්නේ නැති වෙන්න හොඳට ඒවා ලග්නවා. LED ටික bright මේ LED පැකට් එක මේක තියෙනවා මේ 1000ක් LED 1000යි මේ තියෙන pieces 1000යි voltage එක maximum 3.2 ඒ කියන්නේ උපරිම මේ LED වල මේ ලෙල්ලම් super white දැන් සමහර LED තියෙනවා 1.8 විතර උපරිම පුළුවන් දැන් මේවා 3. LED එතකොට type එක 5 mm super අර මේ warm white කියන්නේ LED තමයි මේක. හරිද? ඊට පස්සේ මේක blue 5 mm මේක 1000 pieces. මේ මිල ගණන් ටික මම ඉස්සරහට කියන්නම් මේවට කීයක් වුණාද කොහෙන්ද ඕඩර් කරේ ඒ ටික මම කියන්නම්. මේක නිල් පාට blue මේවා වර්ග තියෙනවා milky තියෙනවා clear කියලා තියෙනවා milky ඒ වර්ග දෙක තමයි තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මේ milky මේ අමුතු පාටක් තියෙන කිරි පාට වගේ. මේක ක්ලියර් එක මම ඒක අර වීදුරු වගේ ක්‍රිස්ටල් වගේ මම කඩන වෙලාවට මේක පැකින් එක කඩන වෙලාවට එකක් අරන් පෙන්නන්න. මේකේ වෙනසක් තියෙනවා. හරිද? මේක 3.2 ඒ කියන්නේ maximum voltage එක grade හොඳ LED. ඒ කියන්නේ සමහර තැන් තියෙනවා මේ LED මිල අඩුයි හැබැයි quality එක බාලයි. ඒ කියන්නේ 1.8 වගේ තමයි උපරිම maximum දෙන්න තියෙන්නේ. ඕක තමයි වෙනස මේ බල්බ් වල. මේ හොඳ නරක ඒක තමයි මේක milky මේකත් මම හිතන්නේ milky dark warm white මේකත් warm white එක milky. එතකොට මේක මම super warm white milky මේකත් clear එක මම හිතන්නේ මේ clear එක මේක milky. හරිද? මේක 3 voltage මේක loose ගත්තා මේ වගේ loose ගන්නකොට ටිකක් මිල වෙනස්. මේකේ බල්බ් 300ක් තියෙනවා. ඊට පස්සේ 170 තියෙනවා මේ වගේ. මේ හරි ඉස්සරහට බලමු LED වලක් හදන්නේ කොහොමද. මේක 230 වලට ගන්න. ඒ කියන්නේ 230 කරන්ට් එකට ගහන තමයි LED බල්බ් එක හදන්නේ. මේ LED බල්බ් වල හදන්න මේ ගන්න මෙන්න මේකට දානවා හෝස් එකක්. මේ තියෙන්නේ ක්ලියර් හෝස්. ෆෝකස් වෙන්නේ නැහැ නේ. මෙන්න මේ කැල් දාලා තියෙන බල්බ් එකෙන් පහළට මේ අන්න ඒක කපා ගන්නේ කොහොමද මේකේ සයිස් එක කීයද මේ තියෙන්නේ ක්ලියර් හෝස් එක. මේ ක්ලියර් හෝස් එකේ මේක ස්ලෝන් එකේ 16න් 3 ස්ලෝන් එකෙන් තමයි මම දැක්කේ මට අහුනේ ඔය ස්ලෝන් තමයි තිබ්බේ 16න් 3 සයිස් එක නම්බර 2. හරිද? මේකෙන් සාමාන්‍යයෙන් අඩියක් රුපියල් 45ක් වගේ වෙනවා මං ගත්ත තැන. ඒ කියන්නේ මේ 2026 6 වෙනි මාසේ වෙනකොට මේකෙන් අඩියක් රුපියල් 45ක් වෙනවා. අර සෙන්ටිමීටරයක් විතර දිගට තමයි කපා ගන්නෙ. සාමාන්‍ය දිග සෙන්ටිමීටර මෙතියේ
සෙන්ටිමීටරයක් වගේ තිබ්බනම් හොඳටම ඇති. මේ හෝස් එක කපා ගන්න විදිය. ඊට පස්සේ මේ වයර් එකෙන් කපන්න බැරි නම් මම සෙට් එකෙම එකට කපන්න විදියක් කියලා දෙන්නම්. මේ මං කපන විදිහ. එතකොට මේ හෝස් එක කපන්න පීහියෙමුත් පුළුවන්, කතුරෙමුත් පුළුවන්. මම නම් වයර් කපන්න හෝස් කපන්න මෙන්න මේ අඬුව තමයි පාවිච්චි කරන්නේ. වයර් සුද්ධ කරන්න බෑ. වයර් සුද්ධ කරන්න මේකෙන් අමාරුයි. මේ ලොකු වයර් තමයි මේකෙන් සුද්ධ කරන්නේ. මේ වයර් සුද්ධ කරන්න වෙනම අඬුවක් තියෙනවා. ඒක කියන්නේ මේක වයර් ස්ටෙපර් කියලා කියන්නේ. ස්ට්‍රිපර් මේ මෙහෙම ඕනි ගාන ඇඩ්ජස්ට් කරගන්න තියෙන මේ දතට මෙතන ඉඳන් මෙතනට දාලා මේ මල්ලපු ගම ඕනි ගාන ඇඩ්ජස්ට් වෙලා කැපිලා එනවා. හරිද? මේ කැපිලා tie මේ වයර් එක ගැන මම විස්තරය කියන්නම් ඉස්සරහට. මේ තියෙන්නේ ඔය කැපිලා ආව එක. ඊට පස්සේ මේක ඊයන් ගාලා මේ ඊයන් ගාලා මේක තියෙන්නේ නැත්තම් අර LED එකට අමුණන්න අමාරුයි. මම ඒ ටික ඉස්සරහට කියන්න මට ඕනිකම තිබ්බේ මේ ක්ලියර් හෝස් එක ගන්න කොහොමද, ප්‍රමාණය කොහොමද, ඒ විස්තර ටික දෙන්න. හරි. හරි. බල්බ ටික මේ LED බල්බ ටික වැලකට අමුණ ගන්න විදිය ටිකක් පැහැදිලි කරන්නම්. බෞද්ධ කොඩියේ පාට බල්බ වැලක් හදනකොට මේ තියෙන බෞද්ධ කොඩියේ පාට බල්බ වැලක් හදපු එකක්. මේකට බල්බ එනවා මේකට 25ක් එනවා බල්බ. ඒ කියන්නේ එක පාටකින් 5 ගානේ 25යි. සාමාන්‍යයෙන් වයර් ටික මේ වයර් එකක් අඟල් 6යි. මේ වයර් එක අඟල් 6යි. එතකොට මෙන්න මේව තමයි සැකස්ම හදන් ඉන්නේ. බල්බ 5න් 5ට මේ බල්බ 5න් 5ට මාගේ 1 2 3 4 5 orange white ඊට පස්සේ red ඒකලා සිදුරු 25ක් විදගෙන මේ වගේ ලී කෑල්ලක 25ක් විදගෙන 5න් 5ට කොටස් කඩා ගන්නවා. ඒතකොට ලේසි පහසුයි වැඩේ. පළවෙනි එක පාසන්න නැහැ. ඉතින් පටන්ගෙන මේක එන්නේ ධන ඍණ. බල්බ් එකේ මේ බල්බ් එක තියෙනවා මේ දිග පැත්ත තියෙනවනේ. එන්න මේ දිග පැත්ත ධන. කොට පැත්ත ඍණ. එතකොට මේ දෙක එකතු කරලා තමයි ධනයි ඍණයි එකතු කරනවා නිතරම. හරිද? මේ වයර් එකකින් මෙතන මේක ධන මේ පැත්ත ඍණ. හරිද? sorry. ඉස්සලම මේක ධනනේ පටන් ගන්න මේ පැත්තට ධන මේ තුඩ තියෙන තැන මේ පාසල නැති තැන තියෙන්නේ. මේ පාසල නැති තැන ධන මේක ඍණ. ඊට පස්සේ මේ පැත්ත ආයි ධන මේ පැත්ත ඍණ. ඒ කියන්නේ ධනයි ඍණයි එකතු කරන්න ඕන නිතරම. ඊට පස්සේ මෙන්න මෙතනදී මෙතනට වෙන පාට වර්ගයක මොකක් හරි අපි කියමු කහ කෑල්ලක්. මේ කහ පාට වයර් කෑල්ලක් මෙතනට අමුණ ගන්නවා. ඒක ධනට මේකේ අන්තිමට මේක ඍණ පැත්තට කළු පාට වයර් කෑල්ලක් හරි මොකක් හරි පාටක් තමන්ට අඳුර ගන්න පුළුවන් පාටක් අමුණ ගන්නවා. ඊට පස්සේ මම මේ වයර් කපා ගන්න විදිහ කියලා දෙන්නම්. එතකොට මේක අඟල් 6යි. මේක දාන්නේ බල්බ මේක අර මේ කන්ඩියුට් බටේ ඇතුළට දාලා අඩි 13ක් 12ක් වගේ දිගට එන්නේ. ඒක කන්ඩියුට් බටේ ඇතුළට දාලා මේ බට කණු කියන්නේ ඔය උත්සව අවස්ථාවලට ගහන්නේ. ඒ කියන්නේ බෞද්ධ අපි දානයක් බණගයක් වගේ කටිනයකට වගේ ගහනවා නම් බෞද්ධ කොටිය පාට ගහනවා. හරිද? නැතිනම් උත්සව අවස්ථාවකට වෙන මොකක් හරි ෆන්ක්ෂන් වලට ගහනවා නම් වෙන පාටකින් අපිට හදා ගන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ වර්ම් වයිට් එක. ඊට පස්සේ ඒක මේ කහ පාට මේක හදලා තියෙන්නේ මේ වියන් වලට දාන එකක්. මේක අඟල් 9ක් දිගයි වයර් එක. අඟල් 9න් 9ට තමයි දාන්නේ. ඒක වියන් වලට දාන එකක්. ඒකට දැරට තියෙන්නේ මම මෙහෙම කරන්නේ වියන් වල තියෙන බල්බ මේකෙන් බල්බ 90ක් දාන්න පුළුවන්. ඒ කියන්නේ 3 වෝල්ට් බල්බ මේ 3 වෝල්ට් බල්බ මම ඒක ගණන් කැල්කියුලේට් කරලා පෙන්නන්නම් හදා ගන්න විදිය. 3 වෝල්ට් බල්බ මේක 90ක් දාන්න පුළුවන්. එතකොට අඩි 60ක් විතර දිගයි මේ බල්බ වෙලා. අඩි 60යි. මේකට රිටර්න් වයර් එකක් නැහැ. දෙපැත්තෙන් දාන රින තියෙනවා. මේ
ඒක බල්බ වියන් වලට දානකොට ඒක අදාළ තැනදී ඔය TT වයර් එක සිදුරු කරලා තමයි දාන්නේ. ඒ කියන්නේ මේකට රිටර්න් වයර් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ තියෙන වයර් දෙකක් තියෙනවා මේකේ. මේකේ නෑ. මේකේ වයර් දෙකක් නෑ. මේ තනි වයර් එකේම තමයි යන්නේ. හරිද? ඊට පස්සේ අන්තිමට ධන ඍණයි වයර් දෙක එළියට ගන්නවා. හරි පැහැදිලි ඇති කියලා හිතනවා. මම පෙන්නන්නම් වයර් කපා ගන්න විදිය. වයර් කපා ගන්නත් මෙන්න මේ වගේ පොඩි ලී කෑල්ලකට ගහගෙන තියෙනවා. මෙතන ඉඳන් මේ ඇනේ ඉඳන් මෙතනට අගල් 9යි. ඊට පස්සේ මේකේ වයර් එක මෙහෙම ඔතනවා. දිග වයර් එක මෙහෙම ඔතලා කපන්න පුළුවන් පොට ගානක් අපි ඔතා ගන්නවා. අපි හියෙන් මොකක් හරි කපන්න පුළුවන් පොට ගානක් මම නම් කපන්නේ මෙන්න මේ වගේ එකේ. මේකේ මෙහෙම කපනවා. ඊට පස්සේ ඒ අඟල් අපි කියමු 9 නම් 9 දෙකට බෙදාගෙන මෙතන ඉරක් ගහලා තියෙනවා මේ. ඒ කියන්නේ 4.5 දී මෙතන ඉරක් ගහලා තියෙනවා. ඔක්කොම වෙලලා මෙතනින් කතර දාලා ටක් ගානට කපනවා. එතකොට මෙන්න මේ වගේ වයර් එකක් ගන්න පුළුවන්. හරි. නැත්තම් මේක තනි වයර් කප ඉන්න ගියාම එනවා මේක අඟල් 6 දෙකට බෙදලා 3 තියෙනවා. මේකත් එහෙම එක ලීයේ දෙපැත්ත ගහලා හදාගෙන තියෙන්නේ. හරිද? ඊට පස්සේ පැහැදිලි කරන්නම් මේ කැල්කියුලේෂන් එක හදාගන්නේ කොහොමද? මේක 230 වලටනේ ගහන්නේ. ඒ කැල්කියුලේෂන් එක හදාගන්න විදිහ කියලා දෙන්න. හරි. බල්බ් ගාන කැල්කියුලේට් කරගන්න මෙහෙම. අපි කියමු 230යි වෝල්ට් මේක AC කරන්ට් එක. හරිද? AC කරන්ට් එක මේ අපි මේ බල්බයක් සාමාන්‍ය පත්තු වෙන්නේ මේ LED බල්බයක්. ඒක මේ ඩයෝඩ් වර කියන්නේ. එතකොට ඒක DC කරන්ට් එකක් තමයි මේව වෙන්නේ. හරිද? එතකොට මේක අපි DC කරගන්නකොට DC කරගන්න මෙන්න මේ වගේ මේ ඩයෝඩ් හතරක් දාලා බ්‍රිජ් රෙඩ් වයර් එකක් දාලා ඉතින් ඔය ඩයෝඩ් තමයි මේ තියෙන්නේ. මෙන්න මේ වගේ ඩයෝඩ්. මේකද මේ ඩයෝඩ්. 1N 4147 නැත්නම් 4007 ඒ වගේ ඩයෝඩ් හතරක් දාලා මේක ඍජුකරණය කරගන්නවා. හරිද? එතකොට ඍජුකරණය කළා DC මෙන්න මේ වගේ කැපැසිටර් එකක් හරහා මේ කැපැසිටර් එකේ මේ තියෙන 4.7යි 450යි වෝල්ට්. හරිද? ඒ වගේ එකෙන් එනකොට මේක 300යි වෝල්ට් විතර වෙනවා. 300යි වෝල්ට් DC මේක. හරිද? මේක AC කරන්ට් එක මේ DC. හරිද? අපි එතකොට මේ LED අපි කැල්කියුලේෂන් එක හදන්නේ සමහර LED තියෙනවා 2.8යි උපරිම වෝල්ටේජ් එක උපරිම ගන්න මේ LED එකට 2.8යි. හරිද? සමහර LED තියෙනවා 3යි 3.2ත් අතර පුළුවන්. හරිද? අපි ඒක අපි සාමාන්‍ය මේ මන්නම් අරන් තින්නේ සාමාන්‍ය අපි ගන්න ඕනේ 3 වෝල්ට් LED මොකටද ඒක තමයි හොඳම දේ 3 වෝල්ට් LED. මේ LED වල මේ තියෙන මිල්කි කියන එක ඔයාලට මම ඉස්සෙල්ලා කලින් කිව්වා. අනිත් එක ක්ලියර්. ඒ වර්ග දෙක ඒකේ මේ වෝල්ටේජ් වෙනසක් නැහැ. එහෙම මේ මිල්කි ක්ලියර් වුණාට මේක 3 වෝල්ටේජ් 3.3 අතර තමයි මේ වෝල්ටේජ් එක තියෙන්නේ. හරිද? මේකේ බල්බ ගන්න හදාගන්නේ අපි කියමුකෝ 300ට තමයි අපි කැල්කියුලේෂන් එක කරන්නේ. 300 හරිද? බෙදනවා වෝල්ටේජ් එක කීයද 3යි. එතකොට 300ෙන් බෙදපුවම සාමාන්‍යයෙන් එනවානේ 100ක් නේ 100යි. මේකට බල්බ 100ක් දාන්න පුළුවන්. හරිද? බල්බ 100ක වලක් දාන්න පුළුවන්. මේ තියෙන බල්බ 100ක් නෙතන මේ 90ක් වුණාට ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට 90ක් වුණාට ප්‍රශ්නයක් නැහැ. මේ 100යි කියලා හදුවට මේක 90 තමයි සාමාන්‍යයෙන් ගන්නෙ. හරිද? ඒ වියන් වලට ගහන වියන් වලට ඒකට ගමයි ඔය මේක ගන්නෙ. ඊට පස්සේ බටකණු වලට ගහනකොට බටකණු සාමාන්‍යයෙන් අපි කැල්කියුලේට් කරනවා එක පාටකින් 5 ගානේ. හරිද? 5යි 25යි. හරිද? ඒ 25
අමුණනකොට බල්බ් වැල් 4ක් සීරියස් කරලා. ඒ කියන්නේ බල්බ් වැල් 4 අග මුල ධන ඍණ එහෙම හදාගෙන අපි කියමුකෝ මෙහෙම. මේක බල්බ් වැලක්. මේක ධන මේක ඍණ. හරිද? මේක බල්බ් වැල මෙහෙම උඩට තියෙනවා. මේකක් මේකක් මේකක්. හරිද? ධන ඍණ. ධන ඍණ. ධන ඍණ. කොහොම තියෙනකොට මේ ඍණ මේ ධනත් එක්ක දානවා. හරිද? එතකොට මේ ඍණ මේ ධනත් එක්ක දානවා. ඔහොම කරලා මෙතනින් ධන ලයින් එක කරා මෙතන ඍණ ලයින්. එතකොට මේකේ බල්බ් තියෙනවා 25 25 100ක් තියෙනවනේ. එතකොට ඩිරෙක්ට් දෙන්න පුළුවන් මෙතනට 300 වෝල්ට් දුන්නම මොකද මේක සීරියස් කරලා තියෙන්නේ. එහෙම දීපුවම මේක පත්තු වෙනවා. ඊට පස්සේ නැතිනම් මේ 25 විතරක් බට කණුවේ 25 බල්බ් එක විතරක් පත්තු කරගන්න නම් පොඩි සර්කිට් එකක් තියෙනවා. ඒ සර්කිට් එක හදා ගන්න ඕන. ඒකට මෙන්න මේ ටික මේවා ඕනි. මෙන්න මේ කැපැසිටර් එකක්. මේ කැපැසිටර් මේක. ඔන්න ඔය ටික දාලා පුළුවන් හදා ගන්න. හරිද? මේ ටික සර්කිට් එක ඍජු මේකක් හදලා ඒකට විතරයි ගහන්න පුළුවන්. ඒ හදාගත්ත එකක් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මම චෙක් කරන්න හදපු මේකක් තියෙන්නේ මේ බ්‍රික් රෙක්ටිෆයර් එක. ඒක අර ඩයෝඩ් 4ක් දාලා නෙවෙයි මේක තියෙන්නේ. මේක තනි එකකින් හදලා එහෙම හදාගෙන තියෙන්නේ. හරිද? මේ වගේ සර්කිට් එකක් හදාගන්නදී ඕනි තරම් මේ YouTube එකේ තියෙන මම ඔයාලට දලා අදහසක් විතරයි දෙන්නේ. මොකක් හරි වැඩක් කරන්න වටන් ගන්න නම් කරනවා නම් පොඩි අදහසක් විතරයි දෙන්නේ. ඊට පස්සේ හොයන්න හම්බෙනවා. YouTube වල Google එකේ නැත්තම් chat GPT ඔය AI වලින් ඕනි තරම් ප්‍රයෝජන ගන්න පුළුවන්. මේක තමයි මම බල්බ් 90 චෙක් කරගන්න ගන්න එක. බල්බ් 90 චෙක් කරගන්න ගන්නේ මේක ඔය 25 සර්කිට් මේ බල්බ් වල චෙක් කරගන්න හදාගෙන තියෙන එක. කොහොම තමයි මේ වැඩේ යන්නේ බල්බ් වැලක් හදාගන්නේ ඔහොම. මම මේක එකක් දෙකක් පාස් කරන විදිය වලට පෙන්වන්න ඕනි නෑනේ. පාස් කරනකොට මේ මෙන්න මේ ඊයන් ඒ කියන්නේ මේවට මේ වයර් වල අගට මේවට මේ ඊයන් තියලා පාස් කරගෙන ඉන්න. බෞත් එකේ. يعني හැම පැත්තකටම නැත්තම් මේකට තියන්න අමාරුයි. ඒකල මේ බල්බ් එකේ මේ පින් වලට පින් ටික කපලා මේ පින් වලට අගට මේ ඉස්සලා ඊයන් ටිකක් ගාගෙන යන්න. ඊට පස්සේ අලවංගලව යන්න තියෙන. කියන්නේ පාස්සක් යන්න තියෙන. මේ හදලා තියෙන්නේ මේ බට කණු වලට දාන 25 එකක් මේක හැබැයි වර්ම් වයිට්. හරිද? මේක වර්ම් වයිට්. මම මේක කරලා පෙන්නන්න සප්ලයි දීලා දැන් 25 එකක් නේ දෙන්නේ. 25 එනොත් මේ සර්කිට් එක හරහා තමයි සප්ලයි දෙන්න ඕනේ. හරිද? නැත්තම් පිච්චෙනවා. බල්බ් 25කට 230 දීපු ගමන් පිච්චිලා යනවා. හරි? මේකට අපි ඉස්සල්ලාම ධන සප්ලයි එක දීලා යමු. හරි. මේක රින වයර් එක මෙතන දීවම මේක වර්ම් වයිට් එක. හරිද? බල්බ් 25. හරිද? ඊට පස්සේ මං දැන් මේකේ 25යිනේ අපිට මේ ලී කැලේ යමුණ ගන්න පුළුවන්. 25යි දැන් අපිට උතර අර වියන් වලට බල්බ් එකක් ගහනවා නම් 30 ඒකට ඕනි 90ක්. හරිද? 90 හදාගන්න තව 5ක් මෙතනට ඇඩ් කරගන්නවා. එතකොට 30යි. හරිද? මෙතනට 30යි. එතකොට 30 කැලි 3ක් අමුණ ගන්න ඕනේ. 30 කැලි 3ක් මේක දැන් අපිට ලීයෙන් නැත්තම් මෙහෙම තනි ටිකල් පළලක් තියෙන ලීයක් කරන් ඒකටම 90ම මේ හදා ගන්නත් පුළුවන් සිදුරු 90ක් ඉදලා. එහෙමත් පුළුවන් නැතිනම් මේ 30 කැලි ටිකක් පාසලා වෙනම අරන් මේ හදා ගන්න. එතකොට මං ග්ලූ දැන් මේක ඇතුළට ක්ලියර් හෝස් එක ඇතුළට බල්බ් එක දාලා ඒ දාන එකයි ග්ලූ දාන එකයි මම ඒකත්
කරලා පෙන්නන්න. මහා දෙයක් නෑ. ඉතින් මේ ටික නම් මම දැන් මේ ටික මං කඩෙන් ගන්න ගියා නම් මට ඕනි ටිකට සාමාන්‍යයෙන් මං හදනවට වඩා 150කින් වඩා මේ වැඩි. ඒ කියන්නේ ගෙනල්ලා අපි කියමුකෝ රුපියල් මේකක් මං හිතන්නේ රුපියල් 600ක් වගේ වෙනවා මේ බල්බ් 25 බටකණු වැලක් විතරක් ගන්න රුපියල් 500ක් 600ක් වෙනවා. මේක හදන්න යන්නේ රුපියල් 300ක් උඩරිම යන්නේ. 300ක් වගේ ගණන් තමයි. හොඳ බඩු දාලා. ඉතින් මේ ඒකයි Tamanට ඉතින් මහන්සියෙන් කරගන්න පුළුවන් නම් වැඩ. මේව කරගෙන නැත්නම් ගෙදරට හරි Tamanට ගෙදරටත් මේකක් සාමාන්‍ය මේ ওই චෛත්‍ය වලට එහෙම දාන්නේ. සාමාන්‍ය මේ පන්සල් වලේම ඒ බල්බ් වල. එතකොට ඒවා ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ගෙදරටත් පාවිච්චි කරන්න පුළුවන්. මේ බල්බ් වෙනකොට RGB RR පාට 7 3 ඒ තියෙන බල්බ් එකක් දාලා මේක ගෙදරට හදා ගන්නත් පුළුවන්. ඉතින් බල්බ් 90ක් විතර දාලා. මේ ඉතින් Tamanට දෙයක් කරගන්න. මේ එන ඔයාලට මම පෙන්නන්නම් ක්ලියර් හෝස් එකකට කොහොමද? ඒ කියන්නේ ක්ලියර් හෝස් කැල්ලට බල්බ් එක දාලා ගම් දාන්න හැටි. ඒක නම් මහා දෙයක් නෑ. උනාට මම ඒක කරලා පෙන්නන්නම්. මේකේම කොටසන්නේ. හරි. මේකට ක්ලියර් හෝස් දාගන්නේ ක්ලියර් හෝස් දාගන්න මෙහෙම කෑල්ල කපා ගන්න සෙන්ටිමීටරයක් විතර මේක ඉස්සලා අයින් කරගන්න එපා. මේ ක්ලියර් හෝස් කෑල්ලක් කපාගෙන මේක ඇතුළට මේ 16 3 ක්ලියර් හෝස් එක 16 3 නම්බර 2 කියලා තියෙන්නේ බල්බ් එකක් අරන් ගිහිල්ලා හෝස් එකට දාලා ගන්න සමහර වෙලාවට දැන් මම 16 3 නම්බර 2ම ගෙනාවා බල්බ් එක ලූස් හිරට යන්නේ නැහැ. මේව නැත්තම් වතුර යනවා හරියට සීල් වුනේ නැත්තම්. හරි මේව තල්ලු කරන්න මොකක් හරි දාලා මෙන්න මෙතන මේ වැහෙන්න ඕනේ. හරිද මේක වැහෙන්න ඕනේ මේ කට්ටේ ගාවට ටිකක් උඩෙන් LED එකේ කට්ටයක් තියෙනවනේ. ඒ කට්ටෙට ටිකක් උඩෙන් වගේ නවතින්න එහෙම දාගන්න. හරිද? ඒකල්ලා ඒ ටික දාගෙන ඉස්සලා අමුණගෙන යන්න. හරිද? මේ ටික අමුණගෙන යන්න. පස්සේ තමයි ගම් දාන්නේ. මෙහෙම 25 නම් 25 මේක හිටිකම මේ පැත්තට එනවා. ඒක ඉතින් අපහු දා ගන්නවා. ඒ කියන්නේ බල්බ් එක අනිත් පැත්තට යනවා. දාගන්න. හරි පැහැදිලිනේ? මෙහෙම දාගෙන යන්න. මේකෙන් තමයි මේ බල්බ් වලට හයි එන්නේ. ඒ කියන්නේ අර ඇදෙනකොට කැඩෙන්නේ මේක මේ මාර හයියක් තියෙනවා. අර නිකම් පොඩි සාමාන්‍ය කඩෙන් ගන්න බල්බ් වල වගේ නෙවෙයි. මේ දෙපැත්තට සාමාන්‍ය බරක් දාලා අදින්න පුළුවන්. ඒ කියන්නේ මේ කැඩෙන්නේ නැහැ. හරිද? අවුවට වරොත්තු දෙනවා, වැස්සට වරොත්තු දෙනවා. ඒක තමයි මේකේ තියෙන හොඳකම. පිච්චෙන්නේ නැහැ ඉක්මනට. මේ තල්ලු කරනකොට ටිකක් මේක තුනී එකක්ම ගන්න නැත්තම් මේ දෙක මේ දැන් අපි මෙහෙම තල්ලු කරනවනේ. තල්ලු කරනකොට මේ පින් දෙක දුරස් වෙනවා. දුරස් වෙලා බටේ වදිනවා. එතකොට ඇතුළට යන්නේ නැහැ. තදයි. මේක නිසා ඒකට ගන්න මට දැන් ඔක්කොම ටික පෙන්වන්න බෑනේ වීඩියෝ එක දිග් වෙනවනේ. මේ ග්ලූ ගන් එකක් කරන් මේක ඇතුළට දාන්න. මෙහෙම දැම්මා. මෙහෙම ඇතුළට දාන්න බෑ නේද? දාන්න වයර් එක පිච්චෙන්නේ නැහැ. ඔහොම දෙපාරක් විතර මේ කටෙන් එනකොට නවත්තන්න. ඒකල්ලා මේ ටික ලස්සට හදාගන්න. හරි. මේව දැම්ම ඇතුළට මේ එකයි මිරිකාගෙන ඉන්න. දෙකයි. දෙක වෙනකොට එළියේ අනිත් ඉවරයි වැඩි. මෙන්න මේක ගෑනු ළමයෙකුට උනත් පාඩුවේ ගෙදර ඉඳන් කරන්න පුළුවන්. මේ බල්බ් වලට මාර ඉල්ලුමක් තියෙනවා. විකුණන්න හදන්නත් පුළුවන්. ගොඩක් අය ඉතින් විකුණනවා. සමහර කොස්ට් එක විතරක් ලා මේ ඒගොල්ලන්ට වඩා රුපියල් 50ක් හරි අඩුවෙන් දුන්නොත් ගන්න නැතුව ඉන්නේ නැහැ. හොඳ බඩු දාලා නේ ඔය උත්සව කාල වලට ඕනි තරම් මේ යනවා. උත්සවමනේ තියෙන්නේ ලංකාවේ උත්සවම තමයි තියෙන්නේ. ඒ කියන්නේ ජනවාරි මේ අපේ තමිල් සහෝදරවරුන්ගේ මේ සහෝදරියන්ගේ තියෙනවා තයිපොංග ජනවාරි. ඊට පස්සේ එහෙම ඔන්න ජනවාරි අප්‍රේල් මාස දෙක විතර කැඩෙන්නේ. ඊට පස්සේ ඔන්න මැයි වලින් පටන් ගන්න අප්‍රේල් මැයි කොහොම දිගටම මේ
කටිනද පිරිද්ද මේ මඟුල්ද දානද හැමදේම තියෙනවනේ බර්ත්ඩේ පාටි හරි තියෙනවනේ. ඉතින් ඒවට ඉල්ලුම තියෙනවා. හරි